බොස් මේක කිඩ්නැප් කරන්න ලක්ෂ 3ක් දෙනවා කිව්වා. උඹ මූ අඳුරනවද? ආරු වෙනවා. බොස් කිව්වා මේක ඉන්න තැන බලන්න. කියන්න. හෙලෝ මේ කවුද? ඔයාගේ ගෝලෙක්ට ෆොටෝ එකක් කිව්වේ එක්කෙනෙක්ව කිඩ්නැප් කරන්න කියලා. ඒ ෆොටෝ එක කිව්වේ මම. කවුද ඔයා? මම අනිත් දෛර්ණ එතකොට අර විස්තර බලා ගන්න පුළුවන්. හරි බොස් දාන කීයද? ලක්ෂ දුරක මම එකක් තියෙන වැඩ ගන්න පුළුවන්ද? හරි බොස් කරන්න කිව්වා. මම යන්න. ආයෙත්. ඉතින් මේ ගන්නේ. සිරුරියා මෙවර. ඇයි බොස්? අර හොයන්න කිව්ව කම බොයවද අල්ප කියලා. හරි. කියන්නම්. මං අර කියපු එක උඹ හෙව්වද? වෙන ගම මිනිහ දෙයි. කාරේ. අලුක කුඳුරන්නේ වාහනේ ගන්න. හරි බොස්. අර පොර අල්ල ගනි. ඔබගේ නම මොකද්ද? කියන්නේ ඇයි උඹ? මුගේ තාත්තේ ගහපියෝක ගවලු කට කුඩු වෙන්න. ඔකට ගහලා මේ දාලා මරනවා වයි. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ටයිගර් නැමැති පුද්ගලයා මිනිහම් මරා ගොස් කැලේ අසට දමා තිබීදී අද හවස අපට හමු වුණා. වැඩිදියුණු ප්‍රවෘත්ති 6:55 ප්‍රේත විකාශයෙන් බලාපොරොත්තු වන්න. හෙලෝ බොස් අරුට වැඩේ දුන්නා. මචං එල වැඩේ ගැම්මට දිලා තින්න ඕන උඹ. මට මන් දුන්න මැනිකක්. මට පස්සේ ෆොටෝ එකක් එවපන්. ඔය හරිය දාලා කමන්නේ ගහයි. ඔයාලා හරිය යන්න. පොඩු පාරවල් ටිකක් නම් වැදිලා තියෙනවනේ. මිනිහ උස්සලා ආරෙන් තියමුනේ. මේ කවුරු හරි ගහලානේ මරා තියන්නේ. එහෙනම් මේක අපි පොලිසියට කියමු. නෑදෑයන්ට අම්මයාලා කියමු. හෙලෝ සර් මේ ඔය මරපු එක්කනාගේ මේ ෆොටෝ එකක් ගෙවලා තියෙනවා ෆෝන් එකට බලන්නකෝ. ඉන්න බලන්න.
යකෝ උඹ මේ බලලා තින්න ඔය පුතානේ හිටපන් තොට වැඩේ දෙන්න හිටපන් මගේ සෙට් එකක් කරලා තෝ මක බාවුණා හිටපන් තෝ මට ගහන්න තෝ වරක තෝත් මරනවා තෝගේ පුතා මැරුවා වගේ දැනගනි උඹලා නේද අපේ බෝස්ගේ පුතා මැරුවේ ගහපි අරුගේ අට කොඩු පුළුවෙන් සෝවගේ හාල් පාරුව අපි දැකලා තියෙනවා යකෝ. හයිවලද ඔව් වෙයි. ඕන්නම් අපි තොපි තුන්දෙනාව මක බාවන එකපාර පව් කියලා තොපි මේ එක එක මරන්නේ දැනගන්නවා. කලපන් ගිහිල්ලා රුගේ